හායි! අද vlog එකේ මොනවද වෙන්නේ කියලා බලමුද? අද මම අම්මත් එක්ක නුවර යන්න තමයි යන්නේ. මොකද මම මේ ගොඩ දවසකින් තමයි අම්මත් එක්ක මේ වගේ ගමනක් යන්නේ. මොකද මම දැන් ඉන්නේ ගෙදර නෙවෙයිනේ. ඉතින් ඒක නිසා හැමනිතරම හිතන වෙලාවට මට එහෙම යන්න විදියක් නැහැ. වැඩත් එක්ක. ඉතින් ඒක නිසා අද මම අම්මට කලින් දවසේ කිව්වා අපි දෙන්න පොඩ්ඩක් නුවර ගිහිල්ලා එමු කියලා. හැබැයි මම දැනටමත් හොඳටම පරක්කුයි. මොකද දැන් මම යනකොටත් 10 පහ වෙලා මේ වෙනකොට අම්මා නුවරට ගිහිල්ලා ඉවරයි. ඉතින් මට තව විනාඩි 25ක වගේ දුරක් තියෙනවා අම්මා ගාවට යන්නත්. ඉතින් අම්මා මේ වෙනකොටත් ගිහිල්ලා ඉවරයි. නිවාඩු දවසක් හින්දා එදා ටිකක් සෙනඟ තිබුණා. හැබැයි ඇතුලේ අපිට කිසිම තෙරපීමක් තිබ්බේ නෑ. හැබැයි මේ එළියෙන් ගොඩක් සෙනඟ හිටියා මාලිගාවේ. ඉතින් ඒ වුණත් අවුලක් නෑ හොඳට වන්දනා කරන්න ආවා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. පේනවනේ ඉතින් මම වගේම ඉන්නවනේ. ගෙන තමයි මාලිගාව ඇතුළට ගියේ. ඉතින් මේ හැම තැනකම ඊයේ හොඳටම සෙනඟ හිටියා. මාලිගාව ඇතුළේ වන්දනා කරලා තමයි අම්මයි මාමයි දෙන්න මෙතනට ආවේ. ඉතින් මෙතන නම් ගොඩාක් වෙලා ඉන්න හිත තිබුණා. ඉතින් එතනත් අපි දෙන්න ටිකක් වන්දනා කරලා ආවා. ඊට පස්සේ අපි ගියා ලෝක බෞද්ධ කෞතුකාගාරය බලන්න. ඉතින් මේකේ එක්කෙනෙකුට ටිකට් එක රුපියල් 50ක් වුණා. යනකොට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ එළිය ටික විතරයි වීඩියෝ කරේ. ඒක ඇතුලේ තිබුණ ෂොප් එකේ මම මතක් වෙන කියලා මේ මැග්නට් එකයි මේ කියුට් එලිෆන්ට් කී ටැග් එකයි ගත්තා. එතනින් එළියට එනකොට මෙන්න මේ කී ටැග් එකේ අයිතිකාරය දෙන්නත් ඉන්නවා. පස්සේ අපි ආපහු මාලිගාවෙන් එළියට ආවා. මොකද අද වැඩ ගොඩක් මට කරගන්න තියෙනවා. ඒ වගේම මම අද ටිකක් අසනීපෙන් ඉන්න නිසා මට ගොඩක් වෙලා අද ඇවිදින්නත් බැහැ. මං ඉතින් අසනීප පැත්තකින් තියලා අයිසුත් කෑවා. මොකද එදා ගොඩක් රස්නේ. ඉතින් ඒක නිසා ඉතින් අසනීප ගැන හිතේ නෑ. අයිස් එකකුත් කෑවා. ඊට පස්සේ දැන් මම වොයිස් එක කරනකොට මම හොඳටම අසනීප වෙලාත් ඉන්නේ. ඊට පස්සේ අම්මා මෙයාගේ බුදු කුටියට වань බඩු ටිකක් බලන ගමන් ඉන්නේ. ඉතින් එතන නම් චුට්ටක් ගණන් වැඩි. හැබැයි අපි අර බෞද්ධ කෞතුකාගාරය ඇතුලේ ෂොප් එකකින් බලනකොට එතන ටිකක් අඩුවට අපිට ගන්න තිබුණා. ඒකට ඉතින් අපි ගත්තේ නෑ. ඒකට මෙතන ටිකක් ගන්න. දැන් මම මේ යන්නේ මට සාරි එකක් ගන්න. මොකද දැන් අවුරුදු 3 වෙලානේ. ඉතින් ඒ නිසා වැඩට අඳින්න මට සාරි එකක් ගන්න තමයි යන්නේ. ඉතින් මෙහෙම ෂොප් එකකට නෙවෙයි ෂොප් 2-3කටම ගිහලා බැලුවා. ඉතින් මට ඒ වුණාට හිතට හරියන සාරි නෑ මයි. මොකද සාමාන්‍යයෙන් මට කොච්චර ලස්සන සාරි වුණත් මගේ හිතට හරියන සාරියක් එනකල් මම ඉතින් ෂොප් 1000ක විතර ඇවිදිනවා. ඒ ඉතින් මගේ හැටි. ඒක මගේ විතර නෙමෙයි හැම ගෑල්ලම මෙහෙම තමා. ඉතින් ඔහොම කියලා ඉතින් අන්තිමේදී වුණ එක ෂොප් එකකින් කොහොම හරි ගත්තා. දැන් අපි මේ යන්නේ දවල්ට කන්න. මොකද දැන් ගොඩක් පරක් වෙලා අම්මත් ගොඩක් බඩගින්න හිටියේ. ඒ ඇස්සේ අපේ අම්මා මේ කියන්නේ මේ ලොකු තැන්වල ලොකු ගණන් දීලා කෑම කන්න බැයිලු. මේ පොඩි තැනකට ගිහලා කෑම කම්මලු. ඉතින් ඒක තමයි මේ අපේ අම්මා කියන්නේ.
එයා කැමති තැනකට මම එක්කගෙන ආවා. එතනත් ඉතින් පැය 2ක් විතර හිටියා කෑම ටික එනකන්. ඉතින් මෙහෙම මෙනු එකක් බලලා මේ මෙනු එක මෙහෙම බැලුවට කෑම කෙන්න පැයක් විතර ගියා. අපි යනකොටත් රෙස්ටුරන්ට් එකේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් කොහොම හරි අපි කෑම ගෙනකම් පැයකමාරක් විතර බලන් හිටියා. අන්තිමේදී යාළුවා අපි ළඟට ඇවිල්ලා කිව්වා අපිට එයාලට අපිව අමතක වුණාලු. ඉතින් කොහොම හරි පැයකමාරකට පස්සේ තමයි ඔන්න කෑම එක ආවේ. ඒකත් ළමයි මම ඕඩර් කරේ චිකන් මික්ස් රයිස් එකක්. ඒ වුණාට ඇවිල්ලා තිබුණේ සී ෆුඩ් රයිස් එකක්. මේ මම සමහර සී ෆුඩ් කන්නේ නෑ. මේ ඒ වුණාට ඉතින් අවුලක් නෑ කෑවා ඉතින්. මොකද යාළුවාට කියන්නත් බෑනේ. ඒක ඉතින් මට එච්චර හිතුන්නේ නෑ ඒක කියන්නේ. ඒ වුණාට ඉතින් කෑවා. රසයි ඉතින් අවුලක් නෑ. ඊට පස්සේ අපි වැඩි වෙලාවක් හිටියේ නෑ එළියට ආවා. අපි කුඩ් ෂෙඩ් එකට යන ළඟ වෙනකොට මේ ෆුඩ් ෆෙයාර් එකක් තිබුණා. ඉතින් අම්මා කිව්වා එතනින් මොන හරි හීල්ස් දෙකක් ගන්න. දැන් මම සාරිත් ගත්ත නිසා කියලා. ඉතින් මම එතන ගියා. ඉතින් මාර ලස්සන ස්ලිපර්ස් තිබුණා. හීල්ස් තිබුණා. ඒවා මාරම ගණන් අඩුයි. මේ ඉතින් මම ඒකිනොත් එකක් ගත්තා. ඉතින් අම්මටත් ගන්න බැලුවා. ඉතින් එයාට එහෙම හරියන සයිස් එකක් තිබුණේ නැහැ. ඔක්කොම අපිට හරියන සයිස් වගේ තමයි තිබුණේ. ඉතින් මාර ලස්සනයි. ඊට පස්සේ අපි ඒ වැඩ ටිකත් ඉවර කරලා ඉක්මනටම ගෙදර යන්න ආවා. මොකද මේ මමත් අසනීපෙන් හිටියේ. මට ඒ වෙලාව ගොඩක් අමාරු හිටියේ. අම්මටත් යන්න ඕමනා වුණා. ඉතින් එහෙනම් අදට බ්ලොග් එක ඉවරයි. ඊළඟ බ්ලොග් එකෙන්